අයිබෝන් හැමෝටම ට්‍රැවල් විත් රංජි අපි අද ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ගෙන්න ආවා කොළඹ කලුව පාරේ පුනානි ප්‍රදේශයට වැඩි කන්ද අපි කරලා ටික දුරක් යද්දී පුනානි කිව්ව සැනින් ඔයාලගේ මතකයට එනවා ඇති පසුගිය යුද සමයේ ධර්ම යුද ගැටුම් පැවති ප්‍රදේශයක්. ඒ වගේම පසුගිය ආපදා තත්ත්වය යටතේ ගම් වතුර ආපදාවට ලක් වූ ප්‍රදේශයක්. ඉතින් අපි පුනානි වල ලස්සන තැනක් බලන්න යන්නේ. ඉස්සරහෙන් අපිට පේනවා කොළඹ මඩකලපු මාර්ගයේ දුම්රිය ගමන් කරන ආකාරය. සිංහල දෙමළ මුස්ලිම් යන ජනවර්ග සියලුම දෙනා සමගින් ජීවත් වන ප්‍රදේශයක් තමයි අපි මේ පහු කරගෙන ඉදිරියට ගමන් කරන්නේ. ඔයාලා තාමත් travel with Ranji YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න, bell icon එක click කරන්න, පහලින් ඔයාලගේ අදහස් comment එකක් දාගෙන යන්න. ප්‍රදේශයක තියෙන ලස්සනම සුන්දර පුනානි අමුණ නැරඹීමට තමයි අපි අද යන්නේ. සුන්දර වේලක් සහිත මාර්ගයේ ඉදිරියට ගමන් කරනකොට අපිට පේනවා පැරණි මාර්ගයක නටබුන් ශේෂ වී ඇති ආකාරය. ඒ වගේම ගම් වතුර ආපදාව නිසා මාර්ගය බොහෝ අබලන් වී ඇති ආකාරයත් ඔයාලට පේනවා. කෙත්වතු යායකට පණ දෙන පුනානි අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු දැනටත් ක්‍රියාත්මක වන ආකාරය තමයි අපිට දකින්නට ලැබුණේ. මෙහි ආවයින් පස්සේ ඉතින් විශාල ජල කඳක් මේ වේල් හරහා නිකුත් වන ආකාරයක් අපිට පේන්න තියෙනවා. ඉතින් දුෂ්කර පළාතක් වුණත් පුනානි අමුණේ සුන්දරත්වය, පුනානි වේලේ සුන්දරත්වය දැක බලා ගන්නට ඔයාලත් ඇවිත් ඒ අසිරිය විඳ ගන්න ආරාධනා කරනවා. ඉතින් මේ වගේ තවත් සුන්දර වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලා සියලු දෙනාට සෞභාග්‍ය සැපිරි අනාගතයක් වේවා කියලා travel with Ranji ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ජය වේවා.